ගියාට පස්සේ ඔයාලා ඊට පස්සේ හොයන අරුබයිද එකක් පාර්ට් ටයිම් ජොබ් එකක්. පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න කවුරුත් ඔයාලා අතට ගෙනත් දෙනවද ජොබ් එක? නෑනේ. කවුරුත් අතට ගෙනල්ලා දෙන්නේ නෑ. ස්කූල් එකේම ඔයාලට එකක් හොයලා දුන්නත්, ඔයාගේ යාළුවෙක් හොයලා දුන්නත් කොහොම කරා ජොබ් එක ඔයාලට අතට ලැබෙනවද? නැහැ. ඔයා ගිහිල්ලා ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න ඕනේ නේ. ඉන්ටර්විව් එක ෆේස් කරන්න ඕනේ. ඒක තියෙන්නේ මොන භාෂාවෙන්ද? ජපාන් වලින්. එතකොට ඔයා එතනදී ඉන්ටර්විව් එකේදී ඔයාලා ජපාන් කතා කරගන්න බැරි වෙලා මා ඉන්ටර්විව් එක ෆේල් වුණා. ඔයාලට ජොබ් එක තියෙනවද? නෑනේ. ඔයාලට සල්ලි හොයාගන්න විදිහ නැතුව යන. එතකොට ජපාන් වාරේ ඉගෙන ගන්න මේ පටන් ගන්න එක තමයි මෙහෙම දිගටම කරගෙන යන්න. මොකද ජපානට ගියාට පස්සේ ඔයාලට භාෂාව නැතුව කොයිම වෙලාවකවත් ජීවත් වෙන්න පුළුවන්ද? බැහැ. ඒකින්ද ඔයාලා තේරුම් ගන්න ඕන. ඔයාලගේ හිතට තියාගන්න ඕන හොඳම දේ කියන්නේ. ඔයාලා මතක තියාගෙන හොඳට වැඩ කරන්න ඕන දේ තමයි ඔයා ජපාන් යනවා නම් මම ජපාන් යන්න ආසයි. මම ජපාන් යන්න ඕනේ. ඒකට මම ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ භාෂාව නැතුව මට ඉගෙන කරන්න බැහැ. මම කොහොමද භාෂාවත් ඉගෙනගෙන කොහොමද මම ඉන්ටර්වියුවේ ජපානයට යනවා. මම මේ තියෙන ජෙනරේටිව් එක්සෑම් එකේ පාස් වෙනවා. කොහොමද මම පාස් වෙලා යන්නේ? ඒක ඔයාලා අධිෂ්ඨාන කරනවා. මොකද ඊට පස්සේ ඔයාලට තේරෙයි. අනිවාර්යයෙන් භාෂාව නැතුව කොහොමද මම ජීවත් වෙන්නේ? කොහොමද මම මේ දේවල් කරගන්නේ කියන ඉතින් දැන් මේකයි කියන්නේ. for example පාස් වෙන්න නැත්නම් ආ ජපානයට යන්න හැදෙනවා. ඇයි ඒක කියන්නේ ඔයාලගේම හොඳටනේ. ඔයාලා ජපාන් ඉගෙන ගන්න නැතුව එක්සෑම් එකක් ගන්නකොට ඒ දේවල් නැතුව ජපාන් ගියා කියන ළමයි අපි හැමදාම කියනවාගේ ජපාන් ජීවිතේ ඔයාලගේ ඉන්ෆෝමේෂන් බේස් එක කටක ජීවිතයක් තියෙන්නේ. සුන්දර ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. ඒ ජීවිතේ කටක ජීවිතේට ඔයාලට එක හරි අස්වැසිල්ලක් ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට භාෂාව පුළුවන් වුණොත් විතරයි. මේ සබ්ද දෙක ඇතිව හරියට පාඩම් කරනවා. නේද? ඒකින්ද විනාසන් යොකු ගම්පත්තේ පුදසක්